වෙලාව රෑ 12යි. හැමදාම වගේ මම එළි වෙනකන් 6ට දුවනවා. එක දවසක් එදා ජීවිතේ අමතක නොවන දවසක් මට. මම 6ට දිවි පෞද්ගලික ටැක්සි ආයතනයක. මගේ වාහනය නම් පොඩි නැනෝ කැබ් එකක්. මට කෝල් එකක් ආවා හරියටම බොරැල්ලේ හන්දියෙන්. මට කිව්වා ඇතුලේ පාරට එන්න කියලා. ඉතින් මං කියපු තැනට ගියා. හරිම පාළුයි ඒ හරියේ බලු බල්ලෙක් නෑ. මමත් ඉතින් කොල්ලන් යකිට්ටවත් බය නෑ කියලා පාරේ නවත්තන් ඉඳලා ආපහු නම්බර් එකට කෝල් එකක් ගත්තා. මම කියපු තැනට ඇවිල්ලා ඉන්නේ කියලා කියන්න. ඒත් එතන උනේ වෙනම දෙයක්. නම්බර් එකට කෝල් බෑක් කරන්න ඉස්සෙල්ලා මෙන්න කියලා ඇවිත් මගේ කාර් එකේට මූණ දෙනවා. අයියේ මම ගැස්සුණා. මම තමයි ඔයාලට කෝල් කරේ ටැක්සි එකක් බුක් කරන්න කියලා. එන්න නංගි. එල්ල මගේ පිටිපස්සේ සිට් එකට නැග්ගා. නංගි කොහෙටද යන්න ඕනේ? වත්තල හන්දියට යන්කෝ. මම එතන ඉඳලා පාර කියන්නම් අයියේ. මමත් ඉතින් කියලා වාහනේ ඩ්‍රයිව් කරගෙන ආවා. ඔහොම ගිහින් වත්තල හන්දියට ආවා. නංගි කොහෙටද යන්න ඕනේ? අයියේ ඉස්සරහින්ට ගිහින් වමට හරවලා උඩා පාරක් තියෙනවා ඒකේ යමු. මමත් ඉතින් කෙල්ල ගිය පාරේ ගියා. නංගි මෙතනින් කොහෙටද? ඉස්සරහා ගෙදරින් නවත්තන්න. හරි නංගි. ගාන කීයද කියලා කෙල්ල ඇහුවා. 850ක් දෙන්න. අනේ අයියේ මගේ ගෙදර සල්ලි නෑනේ. ගෙදරට ගිහින් සල්ලි අරන් එන්නම්. අයියා මෙතන ඉන්න. මමත් ඉතින් කියලා හිටියා. කෙල්ල ගෙදර ඇතුළට ගියේ පිළිගන්න පැත්තේ. මොකද ඉස්සරහ දොර වහලා ලයිට් නිමලා තිබ්බේ. මට අමුතු සැකයක් දැනුණා. ගෙදර දැක්කම මට බයකුත් දැනුණා. විනාඩි 15ක් විතර හිටියා කෙල්ල තාමත් නෑ. මම කරපු වැඩේ ගෙදරට ගිහින් දොට්ට තට්ටු කරා. කෙල්ල පේන මාන්නේ නැහැ. ගම වටේම බල්ලෝ බුදු පුරනවා. ගෙදර බෙල්ලේ ගැව්වා. ඒත් කවුරුත් ආවේ නැහැ. ආයෙත් බෙල් කරා. කවුදෝ වයසක ගෑනු කෙනෙක් ඇවිත් දොර ඇරියා. කවුද ඔයා? මේ මහරෑ මොකෝ? මම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. ගැහැණු ළමෙක් ආවා. මේ ගෙදරට මාත් එක්ක බොරැල්ලේ ඉඳලා. පිළිකන්න පැත්තෙන් ගියා සල්ලි අරන් එන්නම් කියලා. තාම නැහැනේ. අනේ මහත්තයා කීවට බය වෙන්න එපා. ඔයා අපේ නැති වුණු දුව. ඔය වගේ දේවල් ගොඩක් අපේ ගෙදර සිද්ධ වෙනවා. අපේ පාරේ කෙල්ලගේ අවතාරය දැකලා තියෙනවා. අපිත් දැන් නම් ඒක ගණන් ගන්නේ නැහැ. අපිට හොරුයි පුරුදුයි මහත්තයා. කමන්නේ මාත් එක්ක ගාන කීයද? මං ගානක් කියන්නේ නැතුව වාහනේ නැගලා ඉක්මනට ආවා. බය වෙච්ච එකට වැඩි උනේ පාරේ දැකපු බෝඩ් එකෙන් ඒකේ තිබ්බ අර කෙල්ලගේ ෆොටෝ එකක් ගහලා තිබ්බා නිවන් සුව පතමු කියලා. ඒක දැකපු මම උන්නු ටික නමතක වෙලා ගෙදරට ආවා. කොහොමද කියලා මම දන්නේ නැහැ. මේ සිද්ධියට මුහුණ දීලා සතියක් එක දිගට උණ ගත්තා. පස්සේ රැයට 6ට දුවන එකත් මම නැවැත්තුවා.